Having no regrets is all that she really wants. Only getting older, baby. Hi guys, welcome back to our channel. ඔන්න අදත් අපේ අලුත් බ්ලොග් එකක් අරගෙන තමයි එන්නේ. මේක නම් අපි අප්‍රේල් සිංහල අවුරුදු වලට අපේ අමාගේ තාත්තිගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක ගියා පොඩි ට්‍රිප් එක. ඒක තමයි අපි මේ අද අරගෙන ආවේ. අද අපි යනවා හික්කඩුවේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කසින්ස්ලා වගේක් බලන්න තමයි අපි අද යන්නේ. කොළඹ කට්ටියම එකතු වෙලා හික්කඩුවේ යනවා. ඉතින් මුලින්ම අමයි තාත්තයි මල්ලිලා ටිකයි ඔක්කොමලා ට්‍රේන් එකේ තමයි හික්කඩුවට ආවේ. අපි කට්ටිය ගියේ හවස. අපි එන්න කලින්ම අමාලා ගියා. මොකද ඒගොල්ලන්ට බීච් යන්න උවමනාව තිබුණා. ඉතින් ඒගොල්ලෝ කොටුවට ගිහිල්ලා මේගොල්ලෝ යන අතරමඟ තමයි මොකද මේගොල්ලන්ට ඔක්කොටම වඩා ඕනුනේ බීච් යන්න. ඒක නිසා ඒ 4-5 දෙනා අපිට කලින්ම පිටත් වුණා. ඉතින් ඒගොල්ලෝ ට්‍රේන් එකේ යන ගමන් තමයි එක කඩචෝරු ජාතිත් කකා ඒ 4-5 දෙනා එහෙමම ඒ ගමන ගියා. ඊට පස්සේ තමයි අපි කට්ටිය පිටත් වුණේ යන්න. ඉතින් මේගොල්ලෝ අතරමඟ යන ගමන් තමයි. තාමත් ඊට පස්සේ අපි කොහොම හරි පිටත් වුණේ හවස 6 කිට්ටු වෙලා. කොහොම හරි දැන් නම් මේගොල්ලෝ හික්කඩුවට ඇවිල්ලා ඒගොල්ලෝ ඉතින් හික්කඩුවට ඇවිල්ලා එහෙමම කෙලින්මම ගිහින් තිබුණේ බීච් එකට තමයි. මොකද ඒගොල්ලන්ගේ මේන් ෆෝකස් එක තිබ්බේ බීච් එකට ගිහිල්ලා නාන්න. කොළඹ මුහුදු රාණියකින්ද ඒගොල්ලෝ හික්කඩුවටම ගිහිල්ලා තමයි නාන්නේ. ඔය බලන්නකෝ. ටිකක් සෙනගත් ඉඳලා කොහොමද ඉතින් ඒ නිවාඩු දවස්නේ. ඉතින් එතකොට සෙනග ටිකක් වැඩි. මේගොල්ලොත් ඉතින් ගිහිල්ලා අසන්ට නාලා කරලා ඇවිල්ලා තිබුණා. අසන පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ඒගොල්ලෝ අරගෙන තිබුණා. ඊට පස්සේ අපි කොහොම හරි එද්දී 8ට කිට්ටුයි මං හිතන්නේ. ඒ වගේ ටයිම් එකකට තමයි අපි ආයෙ ඒගොල්ලන්ව පික් කරේ. ඉතින් මම අපේ ගෙදරින් පිටත් වෙනවා. මොකද අම්මලා මාව මගින් පික් කරනවා කිව්වේ. අම්මලාගේ අම්මලා. ඉතින් මම ටුක් එකක් දාගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ අංකල් ළඟ කිව්ව හින්දා මමත් එළියට බැහැලා යන්න ලෑස්ති වුණා. ඉතින් යන ගමන් අංකල් එක්කත් චූටි චැට් එකක් දාගෙන ඉතින් යනවා. ඒ කියන්නේ චුට්ටක් මට පරක්කුත් වෙලා අම්මලා ළඟ හිටියේ. මට ටොක් එකක් කලින් වැටුනේ නැහැ. ඉතින් මේ යන ගමන් ඊට පස්සේ අංකල්ටත් කියලා ටිකක් ඉක්මනට මමත් ගියා මාකුඹුරට. ඊට පස්සේ මේ මං යන අතරමඟ හරිම ලස්සන සන්සෙට් එකක් දැක්කා. ඉතින් මම ඒකත් චුට්ටක් කැප්චර් කරගත්තා. එහෙමම ඊට පස්සේ අම්මලා මාවත් අරගෙන අපි මේ හයිවේ එකට දාලා යන ගමන් මේ ඉන්නේ අම්මා. එයා ඉතින් හරිම ආසාවෙන් ඉන්නවා. එයා ඉතින් කොහොමද ගමනක් යන් කිව්වම හරිම ආසයි. මොකද එයා ලේසියෙන් එළියට බහින්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි කොහේ හරි යනවනම් එයා හරිම ආසාවෙන් තමයි යන්නේ. ඔය ඉන්නේ මගේ ආච්චි. ඔන්න දැන් අපිත් හික්කඩුවට ආවා. ඔය දැන් නම් මේ හික්කඩුවේ ස්ටේෂන් එක හරියට හික්කඩුවේ ටවුන් එක හරියේ මේ අමාලව පික් කරන්න ගිහිල්ලා එතන ඒගොල්ලෝ ඔය ඉන්නේ අපි එනකන් නාල කරලා සරණාගතයෝ ටික වගේ අපි එනකන් ටවුන් එකට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්වත් පික් කරලා එහෙමම අපි ගියා අපි ඉන්න තැනට. බලාගෙන ඉන්නකෝ ඔයගොල්ලෝ අපි අද කොහෙටද යන්නේ කියලා. අද අපි යන්නේ අමාලගේ කසින්ස්ලාට අයිති අමාලගේ මාමා කෙනෙක්ටම අයිති විලා එකකට තමයි. අලුතෙන් හදලා තිබුණු විලා එකක්. ඇත්තට මේක නම් මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න ගියාට පස්සේ මාරම ස්පේෂියස් මාරම ලස්සනයි. ඔයගලන්ටත් අපි ලොකේෂන් එකේ
ෆුල් වීඩියෝ එකක් නෙමෙයි ලොකේෂන් එකේ වීඩියෝස් ටිකකුත් දෙන්නම් ඔයගොල්ලෝ බලන්න කොහොමද ලස්සන කියලා. ඔන්න ඉතින් අපි ඊට පස්සේ කට්ටියත් එක්කම ලොකේෂන් එකට ආවා. මේ තියෙන එළියෙන් පේන විදිහ සම්පූර්ණ ලස්සන විලා එකක්. මේ තියෙන ඉතින් සම්පූර්ණයෙන්ම විලා එක ඇතුළ. ඊට පස්සේ අපි ගිය ගමන් මම ෆස්ට් ටයිම් තමයි එහෙ නෑදෑයෝ කට්ටියව දැක්කේ. ඉතින් ඒ කට්ටියට මාවත් හඳුන්වලා දීලා අපි ඔක්කොමලා කතා බහ කර ඉන්නවා මේ කට්ටියම. ඊට පස්සේ කට්ටිය ගියා චේන්ජ් කරගන්න එහෙම. මොකද කොහොමත් අපි ආවේ රෑ 8ට කිට්ටු වෙලා. අපි ඔක්කොටම වමනාව තිබ්බ පූල් එකට බහින්න. ඉතින් ඒකේ හින්දා කට්ටිය බෙදිලා ගියා ඉක්මනට චේන්ජ් කරගෙන එහෙම එන්න. මොකද නැත්තම් අපිට ආයේ ටයිම් එකත් අඩු වෙනවනේ. මේ ඉතින් විලා එක ඇත්තටම ෆුල් ක්ලීන්, ගොඩක් ස්පේෂියස්, හරිම ලස්සන විලා එකක් තමයි ඒක. ඔයගලන්ටත් එකමඩේට් කරන්න යන්න පුළුවන්. මං ඒ ඩීටේල්ස් උත් මෙතනින් දාලා තියන්නම්. ගොඩක්ම ෆොරිනර්ස්ලා හැමත් තමයි නේ හික්කඩුව පැත්තේ යන්නේ. ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න, හරිම ලස්සනයි. උදේට තියෙන view එකත් මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ ඉතින් අපේ රූම් එක යද්දිම අපිට වොෂ්රූම් එක තියෙනවා. ඒ ටික නම් වීඩියෝ කරන්න අමතකුණා ඇත්තටම. මේ තියෙන අපේ රූම් එකේ බෙඩ් එක ඒ ටික. ඉතින් හරිම ලස්සන, හරිම ස්පේෂියස් විදිහට තමයි මේ විලා එකම හදලා තියෙන්නේ. මේ තියෙන අපේ පූල් එක. අපි දැන් මේ කට්ටිය ඉක්මනට ලෑස්ති වෙන්නේ පූල් එකට බහින්න. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොමලා ටික පූල් එකට බැස්සා. ඉතින් දැන් තියෙන්නේ චිල් එකේ ඉන්න තමයි. පේනවනේ ඉතින් හැමෝම හරි සතුටින් එන්ජොයි කරනවා. ඔන්න ඉතින් රමිදුත් බල්දියක් එහෙම ගහලා හරිම චිල් එකේ තමයි කට්ටිය හිටියේ. ඉතින් අපි කට්ටිය හැමෝම සෑහෙන රාවන. ඒ කියන්නේ කොහොමද අපි පූල් එකට බහිද්දී 9:00 විතර ඇති. රෑ 12 විතර වෙනකම් මං හිතන්නේ කට්ටිය පූල් එකට වෙලා හිටියා. අමාව නම් වතුරෙන් ගොඩ ගන්නවා කියන එක කරන්නම බැරි දෙයක්. එයාට පූල් එකෙන් උඩට එන්න කිව්වට කොච්චරවත් එන්නේ නැහැ. අපි ගිහිල්ලත් එයයි රවිදුයි දෙන්න හොඳට පූල් එකට වෙලා හිටියා. ඉතින් ඒ වගේ ගොඩක් වෙලා කට්ටිය ඔක්කොමලා එන්ජොයි කරලා ඊට පස්සේ රෑට කෑවා. ඇත්තටම මට රෑට කන වීඩියෝස් එහෙමනම් ගන්න බැරි වුණා. මොකද මහන්සි නිදිමතයි ඒ ඔක්කොමත් එක්ක තමයි හිටියේ. අපි කෑවෙත් ගොඩක් කියන්නේ පාන්දර තමයි අපි රෑට කෑවෙත්. ඉතින් ඒකත් එක්ක මට ඇත්තටම වීඩියෝස් ටික ගන්න බැරි වුණා. බලාගෙන ඉන්නකෝ අපි මොනවද තව කරන්න කියලා. හරිම සතුටින් තමයි, හරිම කාම් විදියට අපේ මේ දවස් දෙකත් ගෙවුණා. හරිම ලස්සනයි. බලාගෙන ඉන්න ඉස්සරහටත් මොකද වෙන්නේ කියලා. The next day. මේ ඉතින් ඊළඟ දවසේ උදේ බලන්නකො රූම් එකට තියෙන view එක කොච්චර ලස්සනයිද කියලා. අම්මෝ මන්නම් පුදුම විදියට හරිම ආසයි. උදේට නැගිටලා රූම් එකෙන් එළියට ආව ගමන්ම තියෙන්නේ අස්සනටම මේ බීච් view එක තමයි. හරිම ලස්සනයි. හරිම ලස්සනට ඉරත් පායලා. අම්මෝ හරිම ලස්සනයි. මට නම් කියන්න තේරෙන්නේ නැහැ. මනම් පුදුම තරම් ආසයි. එහෙම බීච් එකක් ඒ ලස්සන view එකක් විඳින්න හම්බෙනවා කියන්නේ ඇත්තටම පුදුම තරම් සනීපයි. ඊට පස්සේ ඉතින් මම මේ ලස්සනත් බල අමා එක්ක පොඩි chat එකකුත් දාගෙන අපි දෙන්න බල්කනි එකට වෙලා හිටියා. ඇත්තටම මං හිතන්නේ ගිහිල්ලා තියෙන කෙනෙක් දන්නවා ඒ වගේ ලස්සන view එකක් විඳිද්දී හිතට කොච්චර සනීපද කියලා. ඉතින් මට නම් පුදුම සතුටුයි. මොකද කොහොමත් මම ආස තැනක් තමයි බීච් එක. මගේ හිත නිවන තැනක් තමයි. ඉතින් මං ගොඩක් ආසයි බීච් එක ඉස්සරහට වෙලා ඉන්න. තනියම උනත්. ඉතින් මේ වගේ අම්මා එක්ක මේ වගේ ලස්සන view එකක් බල ඉන්න තියනවා කියන්නේ ඉතින් ආයෙ මොකුත් ඕනේ නැහැ. ඉතින් උදේ අපි ටික වෙලාවක් ඒ වගේ
බැල්කනි එකටත් වෙලා ඉඳලා කියව හිටියා. ඉතින් ඒ ලස්සන view එකත් බල අපි දෙන්න. ඊට පස්සේ තමයි අපි බීච් එකට ගියේ. බලන්නකෝ මේ ඇවිල්ලා අපේ විලා එකෙන් අපේ පූල් ඒරියා එකත් එක්ක බීච් එකට යන්න තියෙන view එක ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේ නිල් පාටක් බලන්න පුදුම. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ විඳින්න ඕනේ. ඉතින් හරිම ලස්සනයි. ඒ උදේවරුව නම් හරිම සනීපයි. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා බීච් එකට. අපි අද්දිත් රවින්දුලා හැම ගිහිල්ලා තමයි හිටියේ. ඉතින් මේ අපි දෙන්නත් බීච් එකට ගිහිල්ලා චුටි වීඩියෝ ටිකක් එහෙම අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලාම බලන්න. එක උදෙන්ම බීච් එකට යන්නේ කියන්නේ සාමාන්‍යයෙන් මේ උදේ 8ට කලින්ද කොහෙද? ඔව් ඊට කලින් තමයි අපි මේ බීච් එකට ආවේ. ඊට පස්සේ බීච් එකට වෙලා අපි ලස්සන ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් අරගෙන ටිකක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා ආවා. ඔයගලන්ට ෆොටෝස් නම් බලා ගන්න පුළුවන් අපේ Facebook and Instagram account වල. ඉතින් මේ විදිහට තමයි අපේ උදේවරුව පටන් ගත්තේ. ඒ ඇස්සේ අපිට චූටි යාළුවෙකුත් මේ ලොකු යාළුවෙකුත් හම්බුණා. එයාත් සෙල්ලම් දදා ඉඳලා ඊට පස්සේ මේ අමා මටත් කලින්ම උදේ ගිහපු ක්ලිප් එකක් තමයි මේක. ඊට පස්සේ ඉතින් අපි එහෙම ඉඳලා ආයෙ අපි පූල් එකට බැස්සා. පූල් එකට බහලා කට්ටියත් එක්ක ඉතින් පොඩ්ඩක් ටයිම් එක ස්පෙන්ඩ් කරා. මොකද කොහොමත් අද අපි ආයෙ කොළඹ එනවා. කොළඹ එන්න කලින් ඉතින් අපි උදේවරුවම හැමම පූල් එකට වෙලා හිටියා. කට්ටියත් එක්ක සෙල්ලම් කර මොකද පවුලේ කට්ටිය උනත් හම්බ වෙන්නේ සහන මේ වගේ දවස් වලටනේ. මොකද කට්ටියම බිසි ලයිෆ් ස්ටයිල් ගෙවන්නේ. ළමයි ඉස්කෝලේ යනවා. එතකොට ඔෆිස් යනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපි ඔක්කොමලා මේ වගේ තමයි මීට් අප් වෙන්නේ. ඉතින් මට ඒ කට්ටියව මේ වගේ හම්බෙච්ච ෆස්ට් ටයිම්. අපි ඉතින් ටිකක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා ඊට පස්සේ අපි පූල් එකේ අපි ඔක්කොමලා සෙල්ලම් කරා. කොහොම හරි ටිකක් දවල් වෙනකම්ම සෙල්ලම් කරා. පූල් එක ආවින්දම්ම තමයි අපි උදේට කෑවෙත්. ඒ ටික නම් ඇත්තටම වීඩියෝ කරන්න බැරි වුණා. මොකද අපි සෙල්ලම් කර ඉන්න ගමන්ම තමයි ඇවිල්ලා කෑවෙත්. ඉතින් ඔයගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න අපි මොනවද කරන්නේ කියලා. ඒ වගේම තමයි අපේ මේ vlog එක බලන ඔයා අලුත් කෙනෙක් නම් අපේ channel එකට අපි ආදරෙන් පිළිගන්නවා. අපේ channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි අපේ channel එකත් එක්ක ඔයා දැනටමත් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාටත් අපි හරිම ආදරෙයි. ඉතින් ඔයගොල්ලෝ මේ vlog එකට කැමති නම් like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. අපිට පුළුවන් විදියට හරිම ලස්සන vlogs ටිකක් ඉස්සරහටත් ගේන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ ඉන්න ප්‍රමාණයත් අපිට ගොඩක් වටිනවා. ඒ වගේමයි පුළුවන් නම් ඔයගොල්ලන්ගේ දාන්න කටයුත්තත් කියලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම අපි හරි ආදරෙයි. ඉතින් අපි කට්ටියම එකතු වෙලා සෙල්ලම් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපි අපේ උදේ දවසම ගත කරේ. වෙන වෙලාවල් වලට නම් මිනිස්සු අපි ඔක්කොමලා අවුව කියලා අඬනවා. දැන් මේ අවුව වැටිලත් පූල් එකට වෙලා කට්ටියම හොඳට සෙල්ලම් කරනවා. හොඳටම සෙල්ලම් කරලා ඔක්කොමලා හොඳටම කල් වෙලා එහෙම තමයි ආවේ. අපි හොඳටම එන්ජොයි කරපු ට්‍රිප් එකක් තමයි මේකත්. අපි කට්ටියම එකතුලා මේ තාත්තා ඔය කට්ටියටම කතා කරලා කන්න එන්න කියන්නේ. ඉතින් ඒත් අපි සෙල්ලම් කරනවා. ඊට පස්සේ කොහොම හරි අම්මලා තාත්තලා කෑ ගහලා අපි උඩට අරගෙන අපි කාලා ඊට පස්සේ වොෂ් දාලා අපි ආයෙ පිටත් වුණා. හේ නැන්දලා මාමලේ ගෙවල් වලට යන්න. මේ අපි යන ගමන් අපිට ඒ ගෙවල් වලට යන ටික නම් එහෙම ලොකුවට අපි වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ඒ කට්ටියටත් කතා බහ කරලා යනවා කියලා එන්න තමයි ගියේ.
මේ හේක මාම කෙනෙක්ගේ ගෙදර මාළු ටැංකිය හරිම ලස්සනයි. ඊට පස්සේ අපි ඒ කට්ටියටත් කතා බහ කරලා යනවා කියලා අපි ආවා ලන්ච් එක ගන්න. මග එන අතරමඟ තිබ්බ රෙස්ටොරන්ට් එකක් තමයි ඒක හරිම ලස්සනයි. ඉතින් එතනට ගිහිල්ලා අපි ලන්ච් එකත් අරගත්තා. අම්මලා ගත්තා රයිස් ඇන්ඩ් කරි. අපි ටික ගත්තා රයිස් එකක්. ඉතින් ඒ ටිකත් අපි ඔක්කොමලා එකතු වෙලා හොඳට කාලා ඊට පස්සේ අපි හැමම කොළඹෙන් පිටත් වුණා. ඉතින් මේ විදිහට තමයි අපි ඒ ට්‍රිප් එක ගත කරේ. ඔන්න ඉතින් අපි ආයෙත් back to කොළඹ යන ගමන් තමයි ඉන්නේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ අපේ මේ vlog එක ගැන? ඔයගොල්ලෝ කැමති නම් like කරන්න, comment කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් ලස්සන අලුත් vlog එකකින් හම්බ වෙමු. එතකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. Thank you for watching. Bye bye.